මුලින්ම CPU ෆෑන් එකේ කෑලි ටික ඉවත් කර ගැනීමට සූදානම් වෙන්නේ. ඉතින් මම මුලින්ම මේ CPU ෆෑන් එකේ නටි ගලවලා ඉවත් කරගත්තා. ඊට පස්සේ අපිට මේ වගේ මේක ගලව ගන්න පුළුවන්. මේකේ දූලි හැම මොනවා හරි බැඳලා තිබ්බොත් පින්සරකින් අපිට ඒව අයින් කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ පවර් සප්ලයි එකේ පින් එක ගලව ගන්නවා. මේ තියෙන එකේ පින් එක. ඒකේ එකාසකින් මැද්දින් මේ තියෙන්නේ ඒකේ කෑල්ල. මේ කෑල්ල පොඩ්ඩක් මැදින් තද කරගෙන එක අතකින් දෙපැත්තම අදින්න ඕන. ඒ කියන්නේ එක අතකින් මැද්ද අල්ලගෙන අනිත් අතින් දෙපැත්ත අදින්න ඕන. ඒකට ගැලිලා අතට එනවා. අනිවාර්යෙන් මේ අත් දෙකම පාවිච්චි කරන්න ඕන. දැන් අපිට මේ වගේ ගලවගත්ත එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගලව ගන්න යන්නේ මේකේ හાર્ඩ් ඩිස්ක් එක. ඒක මේ විදිහට අපිට ගලව ගන්න පුළුවන්. මේකේ දෙවෙනි කෑල්ල අර වගේම එක අතකින් දෙපැත්තට අදින්න ඕන. කලින් මම මේ ගලවගෙන තිබිලා තියෙන්නේ. මේක තමයි රීසෙට් කරන බටන් එක. කම්පියුටර් එක රීසෙට් කරපුවාන් පස්සේ ඒකේ තියෙන සම්පූර්ණ ඩීටේල්ස් ඔක්කොම මැකිලා යනවා. මේක දැන් අපි අතර ගත්තා කියන්නේ මේ කම්පියුටරේ තියෙන සියලුම ඩීටේල්ස් මැකිලා තියෙන්නේ. ඒක අහපෝ නැවත සල්කන්නේ නැත්නම් මේ කම්පියුටර් ඔන් වෙන්නේ. ඉතින් අපි ඒක මේ කලින් ගලවගත්ත නිසා මේක හයි කර ගන්නවා. මේකේ මේ වගේ එකක් තියෙන්නේ. මේක ඇඩ් කරලා තමයි මේක ගලව ගන්න තියෙන්නේ. ඒක නැතත් මේ තියෙන කොපුවට අහපෝ තද කරනවා. ඊට පස්සේ අපි RAM එක ගලව ගන්න යන්නේ. මේ තියෙන RAM එක. RAM එකේ එක අතක් මේ RAM එකේ මැදින් තියාගෙන අනිත් අතින් දෙපැත්තේ තියෙන ක්ලිප් දෙක අදිනවා. මේ ටිකක් මැද්දට තද කරලා දෙපැත්තෙන් අදින්න ඕන. එහෙනම් අපි මේ සියල්ලම ගලව අවසానයි. නැවතත් මේව සවි කිරීමටයි සූදානම් වෙන්නේ. අපි මුලින්ම RAM එක සවි කරගන්න ආකාරය බලමු. මේ තියෙන කහ පාට තීරුව තියෙන කොටස යටට තියලා මේ RAM එකේ තියෙන කොටසේ තියාගන්න. ඊට පස්සේ මෙතන මැද්දෙන් අත තියාගෙන දෙපැත්තෙන් මෙන්න මේ ක්ලිප් දෙක තද කරගන්නවා අනිත් අතින්. එකක් තද වුණා අනිත් එක තද කරගන්නවා. අපි එකත් තද කරගත්තා. දැන් අපි නැවතත් මේ පවර් සප්ලයි එක මේ පින් එක සවි කරගමු. මේක නම් එච්චර දෙයක් නෑ මෙන්න මේ වගේ තද කරන්නයි තියෙන්නේ. අවශ්‍ය ස්ථානයේ ඊළඟට අපි හાર્ඩ් ඩිස්ක් එක සවි කරගමු. මේ කොටස මේ කල්පාට කොටස දැන් එහා පැත්තේ හાર્ඩ් ඩිස්ක් එකේ එහා පැත්තේ කොටසෙන් තද කරනවා. ඊළඟට මේකේ SATA ඩිස්ක් එකක් හොයාගන්නවා. මේ තියෙන්නේ ඔක්කොම SATA ඩිස්ක්. දැන් වැඩි හරියෙන් SATA ඩිස්ක් තියෙනවා. මේ තියෙන්නේ මේ SATA ඩිස්ක්. මේක SATA ඩිස්ක් එකක්. මේක ටිකක් ඈතින් තියෙන අපි මේක හයි කරගන්නවා. මේ ඔක්කොම වුණත් හයි කරගන්න පුළුවන්. මේකෙන් කොහොමුණත් හයි කරගන්න පුළුවන්. හරියටම පැත්ත බලලම හයි කරගන්න ඕන. ඉතින් අපේ CPU ෆෑන් එක තමයි මේ තියෙන්නේ.
මම මේක ගලව ගත්තා. කලින් ඒක නැවතත් හයි කරගෙන තියෙන්නේ. ඒක ගලවලා පෙන්නන්න. මේක ආකාරයට අපි මේක ගලව ගත්තා. ඒක නැවතත් මෙතන මේ තුනක් තියෙන එකට මේ තුන තියෙන මේ ක්ලිප් එක හයි කරගන්න ඕන. ඒ කියන්නේ මේක යටින් ගහලා තියෙන පොඩි පොඩි මේ අකුරු වගේක්. ඒකේ CPU fan කියලා ගහලා තියෙනවා. ඒ CPU fan කියන එකට මේ ක්ලිප් එක හයි කරගන්න ඕන. දැන් අපි කොටස් සියල්ලම සවි කරගෙන අවසానයි. මේ තියෙන CPU fan එක. දැන් අපි මේකත් සවි කරගෙන අවසానයි. ඊට පස්සේ මේ තියෙන power show එක. මේ power එකත් හයි කරගෙන ඉවරයි. ඒ වගේම තමයි මෙතෙන් තියෙන reset button එක. reset button එකත් හයි කරගෙන ඉවරයි. ඒ වගේම තමයි මෙතෙන් තියෙන්නේ hard disk එක. hard disk එකත් හයි කරගෙන ඉවරයි. SATA එක එහෙම හයි කරගෙන ඉවරයි. මෙතෙන් තියෙන RAM එක. RAM එකත් අපි ක්‍රමානුකූලව හයි කරගෙන තියෙනවා. ඔය මේ විදිහට තමයි ක්‍රමානුකූලව motherboard එකට ඒ කැලේ ටික සම්බන්ධ කරන්නේ. හරි, බොහොම ස්තුතියි.